ගහලා තියෙන අමුතුලේ ස්ථානයේ ආදිය නම් මේ ඉස්සතයි කොඩිය පාලා අතවිල බලන් තියෙන කොඩි අර නගල්ලි Hai mage ඔන්න යාළුවනේ YouTube channel එක පටන් ගත්තා. අපි අලගල්ල යන ගමන් ඉන්නේ. අයිබෝවන් අපේ අලුතෙන් YouTube channel එක පටන් ගත්තා. අපේ පළවෙනි vlog එක. මොකද්ද නම පොඩියා YouTube channel එකේ? Triple Y. Triple Y. Wife නෙමේ wife. මේ ඉන්නේ පොඩියා. අර ඉන්නේ දිල්ෂාන්. මම තඩියා. channel එකේ පළවෙනි vlog එක ගහන්න යන්නේ. කඩු ගන්නාවෙන් අපි ඇවිල්ලා බැස්සා. කඩු ගන්නායින් දැහලා දැන් මීයන් නැල්ල බලාගෙන ඉහළ කෝට්ටේ පැත්තට පයින් යනවා. පයින් යන්න හේතුව තමයි පොඩියාගේ පොඩි ප්‍රශ්නයක් ඉඳන් අපිට ඇත්තටම ට්‍රේන් එක මිස් වුණා. පොඩියාගේ ප්‍රශ්නයක් ඒක. දැන් මේ මීයන් නැල්ල බලාගෙන අපි ඉස්සරහට පයින් යනවා. පැයකමාරක් විතර පයින් යන්න ඕනේ. මේ පොඩියාගේ වැඩ හින්දා තමයි අපිට නැත්තම් ආයේ ට්‍රේන් එක තියෙන්නේ 3ට. එහෙම වුණොත් අපිට අද හයික් එක කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මීයන් නැල්ලේදී හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් පොඩ්ඩක් ඉන්න මේ මොඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කිව්වේ නෑනේ. මොකද බං? යන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකට පයින් යන්න. පයින්යක් ගහයි. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකට පයින්යක් ගහලා තියාගන්න. මීයන් නැල්ලේදී හම්බෙමු. එන්නේ අර පැත්ත දැම්කහම මම තෙන්ට ගිහිල්ලා උඹ පයින්න කොම්ටෝ එකක් ගහන්න ඕන. මෙතනද? මෙතන. එතන. කම්පලෙන් හරිය ඉඳන් උඹ පයින්න ඕන මන්ට. දිල්ෂානයි පොඩියයි ඉස්සරහින් යනවා. අපි ඉන්නේ දැන් මීයන් ඇල්ලේ. අපි ටික හොයාගෙන. අන්තිමට අපි මීයන් ඇල්ලේ ගිහලා හොයාගත්තා. දැන් අපි හයික් එක කරන්න හදන්නේ. මෙතන දැන් අපි දවල්ට යමක් ගත්තා. දැන් අපි හයික් එකට යන්න හදන්නේ. එන්නේ යන්න අපිත් එක්ක. මීයන් ඇල්ල දිනවා. මේ චූටි මීය ඇල්ල. මීජු එපා ඒවා කියන්න එපා. බම්ටෙන් එන වතුරට රස්ස බලන්න යන්න. අන්සයි ගියලා. අපි දැන් ඉන්නේ ඊළකොට්ටේ ස්ටේෂන් එකේ. වම් පැත්තට තියෙනවා මීයන් දියල්ල. දකුණු පැත්තෙන් තමයි අපි අද යන අලගල්ල සම්බන්ධ හයික් එක කරන්න තියෙන්නේ. අතන ඔයගොල්ලෝ මීයන් ඇල්ලට යනවා නම් මේ පැත්තට කිලෝමීටරයක් විතර යන්න ඕනේ. එන කොළඹ පැත්තට යන්න ඕනේ. හයික් එක පටන් ගන්න දෙන්නදී හම්බෙන්නේ. ආයි ආරපයි දැන්. ස්ටේෂන් එක ලස්සනයි නේද? මෙතනින් තමයි අලගල්ල සම්බන්ධ හයික් එක පටන් ගන්න. අර පැත්තේ නම් ස්ටේෂන් එක. එන අපි ටික දුරක් ගිහින් හම්බෙමු. දැන් අපි විනාඩි 20ක් විතර හයික් එක ආවා. පොඩි විනාඩි භාගෙද පොඩි රෙස්ට් එකක් ගන්නවා. 1:57 වෙලාව. 57 වෙලාව. අපි දැන් ඉන්නේ පොඩි අතන ඉන්නවා. ටෙන්ට් එකත් අරගෙන. තව යන්න තියෙනවා දුර. මේක පොඩ්ඩක් හඳුනත් එක නෑ. බලමු ඉස්සරහ. එහි අඳුරක් වගේ තියෙනවා පොඩ්ඩක්. බලමු.
අපි දැන් පැය එකමාරක් මේ දිචා පැක් වගේ පැයක් වගේ දැන් වෙලා 3:22යි පැයක් වගේ ආව උඩට හයික් එක. එතකොට අපිට මේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. උඩට යනවා නම් උඩකන්ද වත්ත පාර තියෙන්නේ. පල්ලෙහා පාර තියෙන අලගල්ල ගලට යන පාර. අපි කැම්පින් සයිඩ් එකට යන පාර. අපි මෙතනින් කැම්ප් සයිඩ් එකට යනවා නම් මේ අඹගායටින් තමයි මෙතන හන්දියක් වගේ පෙදලා තින්නේ. එතන ගහලා තියෙන බෝඩ් එකක්. ඉතින් අපි කැම්ප් සයිඩ් එකට යනවා නම් පල්ලෙහා පාරට යන්න ඕනේ. යා පේන උඩදී හම්බෙමු. ජංජා කොළ පාට කොළෙක්ගේ අපේ කට්ටිය පොඩ්ඩක් නැවතුණා මෙතන. පොඩි බෝගහක් පොඩි නෑ ලොකු බෝගහක් එක්ක තියෙනවා මෙතන පොඩි පිළිමයක්. තුනයි 37යි වෙලාව. දැන් අපි ආවා සෑහෙන දුරක් නේ. තව ටික දුරක් තියෙනවා. කිලෝමීටර් සාමාන්‍ය දර දුරක් ආව දැන් ඇවිදගෙන. මලි ගල්ඩ යන්නේ කොහමද? මේ පාරද? මේ පාරේ ගිහිල්ලා ඒ පාරේ දිගටම ගිහපම ට්‍රාන්ස්ෆෝමරයක් එක්ක එහා පැත්තෙන් හම්බෙලා පොඩි පාරක්. ආ ඒ මුලට යනවා. සාමාන්‍ය කොච්චරලා යයි තව? කොච්චරලා ගියා? අමාරුද නගින්න? අමාරුද නගින්න? කලින් අමාරු? ඇස්සද? ඒකට අමාරු. thank you. අපි ආවේ මේ පාරේ. මේ පාරෙන් ආවම මෙතන පාලමක් තියෙනවා. එතනින් ආ පසිය ගියේ. ඉතින් පාලමක් හම්බෙනවා. මේ පාරේ මේ යන්න ඕනේ. මේ පාරේ කෙලින්ම යන්න ඕනේ. මේ පාරේ දැන් අපිට මේ පාරේ ගමන් යන්න ඕනේ අපිට. දැන් අර කලින් මල්ලි කිව්වා මේ පාරේ කෙලම ගියාම ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන කියලා එතනින් උඩහට යන්න තමයි තියෙන්නේ අපිට. Benar anjil yang benar. Halo. අපි දැන් ඉස්සරහට යන අපිට පොඩ්ඩ දෙන්නෙක් හම්බුණා. Baik ya. Baik ya. බයි කියනවා නේ. Baik ya. බයි කියන්න ඕනේ යනකොටනේ. ට්‍රාන්ස්ෆෝමර් එක ඉස්සරහට ආවා. මේ පාරෙන් ආවේ. මේ පාරෙන් ඇවිල්ලා මෙතන තියෙනවා පොඩි පාඩි පෙළක්. තාප්පේ. අපි යන්නේ. පට්ට view එකක් පේන්නේ මේ වෙලාවේ. පාරට ෆෝන් එක හරියට පේනවත් නැහැ. අර කන්දේ වැහි වලාකුළු ගෑවිගෙන යනවා. හැප්පි වෙන. පට්ටම ලස්සනයි. කැස් දෙකම බලන්න ඕනේ. ඕන කිලෝමීටර් දෙකක් අපි පොඩ්ඩක් බලමු කතම කියන්නේ. හරියන අවුලන්නේ පාර දිගටම ආවා. හලෝ. හරිම සෝප ජනකයි. ආර සීන් එක වයින්ව නේද? වෙලාව 4:08යි. වයින්නවා. දැන් වෙලාව හරියටම 4යි කාලයි. වහිනවා හොඳටම. අපි දැන් හයික් එකේ තව අපිට කිලෝමීටර් 2ක් විතරයි තියෙන හයික් එක ඉවර කරන්න. අන්තිම මොහොතේ වහින්න ගත්තා. අපි ටාගට් කරේ කොහොම හරි කන්ද උඩට 4:45 විතර වෙන උඩට යන්න. අන්තිමට දැන් වහිනවා. පොඩි මොකද කියන්නේ තියෙන දවස් කියන්නේ? මේ හරිම සීතල. කැස්ටර් සිරප් එක මොනවද? හරි අපි ආයෙ හම්බුමු වැස්ස පහුවේ පස්සේ. වෙලාව 5:31යි. හොඳටම වයින්නවා. විනාඩි 45ක් විතර අපි බ්ලොක් වුණා හයික් එක කරගන්න බැරුව බැස් ඒ තරමට උඩල්ල විමානේ. උඹ මතක් කරන්න ඕනේ වහින දවස්වල නම් හයික් කරගන්න එපා අලගල්ලේ මාරල්ලෝ. උඩල්ලෝ. ලේම පාටයි කකුල් දෙක. ලේ ඇවිල්ලා දින හොඳට. මොකක්ද වයි බැස් දවස්වල නම් හයික් තියාගන්න එපා අලගල්ලේ ඒ තරමට අමාරුයි. මෙතන තමයි මේ හරිය තියෙන view point එකකට මෙතන විතරයි view කරන්න පුළුවන් හොඳ point එක. මේ හරියෙන් තියෙන එකට කන්ද උඩ නෙමෙයි. මේ හරිය. උඩට හයික් කරුත් විතරයි අපිට view point එක බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් අරකට
දැන් අර පැත්තේ ඔක්කොම ඝන කැලෑව තියෙන. අපි මෙන්න මෙතනට තමයි මෙන්න මේ උඩට තමයි හයික් කරන්න ඕනේ. මෙන්න මේ උඩට හයික් අපිට හයික් කරන්න බෑ දැන්. මෙතන කන්ද පාමුලේ ඉන්නේ. මොකද ටයිම් එක දැන් 5:35යි හයික් කරොත් අපි අනිවාර්යෙන් බ්ලොක් වෙනවා. කියන්න ඕනේ හයික් එකක් කරද්දී කළුවර වැටෙනවා නම් අනිවාර්යෙන් හයික් එක කරන්න එපා. අනිවාර්යෙන් කැලේ අතරමං වෙන්න පුළුවන්. අපි දැන් දිවසාන හිතන්නේ උදේම හයික් එක පටන් ගන්න නේද? දැන් කන්ද පේන්නේ නැහැ පොඩ්ඩක්වත්. කන්ද පොඩ්ඩක් කලගල්ල පේන්නම නැහැ. තනියර වැහිලා තියෙන්නේ මේකම. වට්ට සීතලයි ඒ දෙත්තම යන්න බෑ කූඩල්ලෝ මාර විදිහට ඉන්නවා ගමේ කට්ටිය කිව්වා. දැන් හයික් එක කරන්න එපා. මොකද කරොත් අමාරු වෙනවා කියලා. ඉතින් මේ තේවත්තම් මැද්දේ තියෙන පොඩි එකක් තියෙන්නේ ඒගොල්ලෝ අර තේ ගලනකොට නේ අර කෑම් බීම හදා ගන්න තියෙන තැනක් පොඩි ලිපක් තියෙනවා මෙතන. පොඩි ලිපක් තියෙනවා අපිට මේක ගන්න පුළුවන්. හරි. අපි රැට මෙතන තමයි ඉන්නේ. රැට උයනකොට හම්බෙමුනේ. ටික රැට කණ්ඩ උයන ගමන් ඉන්නේ. පොඩියා බාබකියු ලයින් එකක් ගහන්න ආගොල් ටික පත්තු කරගෙන යනවා. කැරි වේදනාව. වට්ට බාධක මැද ආවත් කොල්ලෝ රැට කන්නේ බාබකියු සමග නූඩ්ලස්. කියලා විතරුනේ නෑ නේද? අපි දැන් අන්තිම අදියරේ ඉන්නේ දැන් වෙලා පොඩියගේ බාබකියු එක තනි කරන්නේ. මාමාට පිම්පිනිස. අනිත් පැත්ත මාමාට පිම්පිනි. මං හිතන්නේ මේ මැෂින් එක තව පාරක් පාවිච්චි කරන්න කියලා. අතින් දාන්නද බා? අන්තිමේදී කොල්ලෝ කණ්ඩායම් යන්නේ ඔක්කොම ඩන් පොඩියගේ බාබකියු බාබකියු සමග එහෙනම් චියර්ස් පාරක් දාන්න. yes sir. Cheers. Arriba. මං හිතුවා කන්න වෙන එකක් නැහැ කියලා. ඔයි නැගිටපන්. ආයි කියන්නේ අරගෙන බැට්මෑන් නැගිටින්න. Ay, chica. Good morning. දැන් වෙලාව හරියටම 6:00යි. දැන් තමයි අපි නැගිට්ටේ. තව ටිකකින් ඒකක් කියන් බීලා අපි හයික් එකේදී හම්බෙමු. අපි කෑම් කරේ මෙතන රෑ. තේවත්තම් නැද්දි. අර වැත්තේ ඉර පායන් එනවා. පොඩි විවේකුත් තියෙනවා නේ. දැන් ටෙන්ට් එක අපෝගෙන යන්න හදන්නේ. බඩු ටික ලැස්ති වෙනවා දීලා. අන්තිම හයික් එකේදී තෝරා තියෙන අන්තිම වතුර ටික. වතුර රීඩරයක් වගේ තියෙන අපිට. මේ වතුර ටිකෙන් තමයි අපි හයික් එක ගන්න බලමු. අනිත් පාන් තියෙනවා ජෑම් තියෙනවා. වතුර මෙච්චරයි තියෙන්නේ. හයික් එක යන්න. රාව 7:14යි. අපි දැන් විනාඩි 15ක් විතර පල්ලෙහා ඉදලුවට රාවා. යන්න තියෙනවා මෙතනින් මෙහෙම මුඩට යනවා අපිට යන්න තියෙනවා. මෙතනින් තියෙනවද පාර? මෙතනින් යහට පොඩ්ඩක් ගමන අමාරු පාටක් තියෙන්නේ. කැලේ ඇද්දට තමයි යන්නේ. නිදහස් දවසට තමයි වැඩිපුරම අය අලකල් නන්දනගින් මොකක්හරි කතාවක් ඇති ඒකට. ගල් ලස්සෙන් වැල් ලස්සෙන් ඉතින් කකුලේ දික්කින්න. යමු පස්සේ එක දැන් ඉන්න බා. මොන සත්තු හම්බෙයිද නැහැ තව ඉස්සරහට. මොන සත්තු හම්බෙයිද නැහැ අපිට ඉස්සරහට. ඔයාලා එන පාරේ මේ වගේ බෝඩ් හම්බ වෙනවා නම් ඒක තමයි හරි පාර. අලගල්ල කන්දට යනකම්ම මේ වගේ බෝඩ් ගහලා තියෙනවා. පරිසරය ආරක්ෂා කරන්න පොලිසියෙන් දාලා යන්න එපා. ඒ වගේ දේවල් ගහලා තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මුලින්ම ටික තමයි පොඩ්ඩක් පාරවල්
වැඩි හන්දි දිනව ගොඩක් පල්ලෙහා හරිය තේවතු මැද්දේ. පල්ලෙහා හරිය තමයි අතරමං ඉන්න වැඩි. ඒකට මේ ගමේ කෙනෙක්ගෙන් අහගෙන තමයි ඉන්න ඕනේ. තව දෙයක් තමයි ඔයගොල්ලෝ හයික් යනවා නම් දිග කාලිසම් අත් දිගට ෂර්ට් එක මැදගෙන අපි නත් කොටසේ දැන් ආවේ. මොකද මේ හැමතැනම එරමිනියා ගස් වගේ කටු ගස් ಜಾති දිනවා. ඒවට තුවාල වෙන්න පුළුවන්. දැන් අපිටත් වඩා උස ගස් තියෙන කැලෑවක් මැද්දේ අපිව පේන්නේ නැහැ තරම් ඉස්සර තියෙනවා ගස්. මේ ගස් වලින් තමයි බේරෙන්න ඕනේ මේවට කැපෙනවත්. අර පැත්තෙන් හරිම ලස්සන view එකක් පේනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති. ෆෝන් එක නා හරියටම පේන්නේ. අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. අපි අර පල්ලෙන් තමයි හයික් එක වඩන් ගත්තේ. දැන් නම් කුඩල ටිකක් අඩුයි. අවුව වැටෙනවත් එක කුඩල පොඩ්ඩ ඊයට යන අඩුයි. මොනවද ලීබිලා දින්න හොඳට මේ. බැති කරනවද මං කුඩල්ලෝ? මගේ මේ පරම්පරා සීනම. උදේ මේ ගල ගාඩ නිකන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් කවුරුහරි කැම්ප් කරලා දිනවා. පොඩි යා වතුර ටිකක්වත් බිව්වේ නැහැ තාම නගිනවා. අන්තිමට එකට ඇවිල්ලා තින්නේ. අන්තිමට ඉන්නේ තා පොඩ්ඩයි තියෙන්නේ. අපි දැන් මේ අර පේන ගල අස්සෙන් උඩට යන්න ඕනේ. අමාරුම වැඩක්. වතුර මෙච්චරයි ඉතුරු වෙලා තින්නේ. එක කුකුරක් විතරක් බීපන්. අය කුරක් බුබන් නෑ නෑ. එතිය. ඉතින් අඩියක් හරි ගියොත් කෙලින්ම පල්ලෙහා. බියමු. ටෙන්ට් එක ගැට ගාලා තින්නේ මොකද මෙතන අස්සෙන් අරන් යන්නේ කට අමාරුයි අපි අර උඩ ගලට ගිහිල්ලා ටෙන්ට් එක උඩට ඇදලා ගන්නවා. පසියත් නැග්ග පොඩියත් නැග්ග. දැන් මට යන්න තියෙන්නේ. පසිය බෑග් එක ගලවලා දීලා ඉඳන් අම්බා. දැන් අල්ලගෙන ලයින් එක අල්ලගෙන ලයින් එක ගන්න බෑ. අම්බා. අමාරුයි නේ ගත්තා. කඹේ නම් එච්චර ෂුවර් කරන්න එපා. මේ කොළ පාට නයිලෝන් කඹයක් තියෙනවා. ඒ කඹය අල්ලගෙන උඩට දැකි. එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඔව්. ෆයිනලි ඩන්. අපි එන්නේ අලගල්ල කන්ද මුදුනේ. මේක මාරම ලස්සනයි. අර පැත්තෙන් පේනවා ඇත කන්ද. අපි මේ කන්දේ විතර නෙමෙයි. අපි ඒ කන්දටත් හයික් කරනවාද? අපි ඒකත් හයික් කරලා එතන තියෙනවා පූජා කළ චෛත්‍ය ගාවට ගිහලා එතනින් පඩි වෙලා තියෙනවා පල්ලෙහාට. ඒකත් ලේසි වෙන්නේ නැහැ. එතනින් පල්ලෙහාට ගිහිල්ලා අපි අද ගෙදර යන්න බලන් ඉන්නවා. තව ටිකකින් හම්බෙමු. එන ෆොටෝස් ටිකක් ගහලා ටිවිට යනවා. අලගල්ලි ඉතින් අදලා දැන් අපි අලගල්ලෙන් කොහෙද පස්සේ යන්න හදන්නේ? පූජාගලට. පූජාගල චෛත්‍ය තියෙන කන්දර තමයි යන්න අර ඇතින් පේන්නේ. වැහි කලුවක් තියෙනවා උඩ. ඇස්සට අහුවේද අපිව? අලගල්ලෙන් පූජාගලට. අපි දැන් මේ බහින්න යන තැනින් තමයි ගොඩක් කට්ටිය මැල්ලා දිනවා කියන්නේ තියෙන්නේ. එතන පල්ලෙන් බහින්න ගිහිල්ලා
පොඩි ඩේන්ජරස් වැඩක් කරන්න යන්නේ. පස්සේ යනවා. ඊට පස්සේ මම යනවා. තඩිය බහිනවා. අපි දැන් මේ වලට ගෑගත්තා. තඩියටත් තියෙනවා. මේ ගලෝරින් මයිලා දෙන්නේ. අවුවට වෙල්ලා තියෙනවා. දැන් අපිට මේ කැලේ ඇතුලෙන් යන්න තියෙනවා. එතන ගහලා තියෙන අනුතරදායක ස්ථානයක් කියලා. මේ ගල දිගේ උඩට යන එක තමයි මාරුම් වැඩේ. කට්ටිය යනවා කැලේ කඩාගෙන. ඩෝනික හොල්මංගු හවකට වගේ නේ බා. පට්ටම කළුවරයි කැලේ ඇතුලේ. දුවමු මිතුර දුවමු. පූජා කරලා ගම්ම කැලේ වගේ දින්නේ. පට්ට අමාරුයි. යා. මාර මැද්දේම. තනිකර මිදුමින් කැලේ වැහිලා තියෙන්නේ. පට්ටම විවේක. එන්නම් කැලෙත් කඩාගෙන යන්නේ. පොඩි පාර අතනින්ද බලන් තියෙන පොඩි. අර අතන උඩින්ද බලන්න. මොකමද දැල්. පට්ට කැලයක් මැද්දෙන් යන්නේ. මිදුම සෙට්ලා දින්නේ කිසිම දෙයක් පේන්නේ නැහැ. පාරනේ. මේ ගස්වලට මුළු ඇගම දුවලා තියෙන්නේ කැපිලා. මේ නිසා කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මේ වගේ ගමනක් යනවනේ අද්දිකට දැන් අපි වගේ අත්කොටට දකින්නවා. පසියව කාලා තින්නේ උඩරිම කුඩෙල්ලෝ. විද්‍යාලේ ටිකක් ගානේ පසිය. දැන් ගලනේ ඔතෙල්ලු. පසිය පොඩි කුඩෙල්ලෝට තමයි පසියව. අලගල්ල සැපද? කොච්චර කුඩෙල්ල එකක් තව කඳුනා කියන යකෝ. ඒ තඩිය හොදටම කුඩෙල්ල කාලා තින්නේ. මට ආදරේ කොමගේ ඥාතිවා. මේ තියෙන හොඳටම ලේ. පූජා කරන්න යන අන්තිමට ඉන්නේ මේ ගල්ගාවින් ඉන්නේ. චෛත්‍ය දිනා මෙතන අර පැත්තෙන් තමයි අපි ආවේ. අලගල්ලේ ඉඳලා පූජා කරන්න. අපි දැන් අලගල්ලේ ඉඳලා පූජා කරන්න ඇවිදින්නේ. මෙතන තියෙන ශ්‍රී පාදේ අනුවා. මේ වටේලා තියෙන්නේ. ආන්තිය කොහෙන් ගියාද නැහැ. ගාන්ධාර යන. උසමදිනේ බා. උඩ වැල්ල ගහමු. අලගල්ලේ චෛත්‍ය ඇතුළේ තමයි මේ. අපි අර වීඩියෝස් වල ෆොටෝස් වල දකින චෛත්‍ය පොඩි චෛත්‍යයන්නේ අපි හිතන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා ඇතුළේ. ආමන්නේ.
චෛත්‍ය තාම අපිට නැවතින්න පුළුවන් තරමේ ලොකු චෛත්‍යයක් තියෙන මෙතන. ඉතින් අපි මෙතන පූජා කලින් පල්ලෙහාට වහින්න කියන්නේ අපි දැන් පූජා කළා ඉඳලා එතන ඉතිබ්බර බාගෙට හදලා තියෙන චෛත්‍යයක් තියෙනවා. එතනින් කම්බි කුරුසට ගහපු පොඩි කොන්ක්‍රීට් ආච්චයක් වගේ තියෙනවා. එතනින් පල්ලෙහාට එන්න ඕනේ. අර දෙන්න උඩ පාර වැහිලා තියෙන්නේ. එන්නේ හුලං වල සැරට තියෙන ගස් වලින් ගස් පාරට බර වෙලා පාර සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. පොඩි අඩිපාරක් විතරයි තියෙන්නේ. උඩ ඉඳලා ටික දුරක් බැහැන් ආවට පස්සේ ඔයගොල්ලෝ මෙතන පඩි පෙලක් හම්බ වෙනවා. එතන ඉඳන් පාර තියෙනවා දිගට. අපිට වතුර ඉවරයි. පොඩි වතුර පාරක් හම්බුණා. ඇත්තටම අපි තාම හයිකින් කරගන්න ඇත්තටම අපිට වතුර ඉවරයි වතුර තිබ්බේ නැහැ. මොකද ඊයේ දවසේ අපේ සෑහෙන බ්ලොක් වුණා. අද උදේ පටන් ගා හයිකියත් එක්ක අපිට වතුර පොඩ්ඩක් තිබ්බේ. ලීටරකට අඩු ප්‍රමාණයක් නෙමන් තිබ්බේ වතුර. ලීටර 500ක් වගේ කිට් වෙන වතුර තිබ්බේ. දැන් අපිට පොඩි වතුර පාරක් හම්බුණා. නිර්චානය පොඩි ගැජට් එකක් පාවිච්චි කරලා අපිට වතුර ගන්න ගමන් ඉන්නේ. දැන් වඩන මේ වතුර ටික අපිට මේ ඉන්න තාත්තෙත් එක්ක දැන් අපි පූජා කළා ඉඳලා අර මේ කොළාතු වලට වෙලා තින්නේ. මේ මම පෙන්න සීමාව තමයි ගල තින්නේ පූජා කළා. දැන් අපි දැන් ඔහම පල්ලෙහාට මෙහෙට ගිහිල්ලා ඔහම බෑගෙන ආවා. දැන් අපි මෙතනට ඇවිල්ලා තිනවා. දැන් ආයි අපි ගල දිගේ ඇවිල්ලා ආයි කැලේකට වැටෙන කැලයක් අස්සෙන් යනවා වගේ තියෙන්නේ. මෙතනින් පොඩි වතුර පාරක් එනවා. ඕන්ට ඇහෙනවද දන්නේ නැහැ. වතුර යනවා. අනිත් දෙන්න තාම මෙතන. මෙතනින් යනවා බං සාමාන්‍ය ටික ලොකු වතුර පාරක්. මේ අතනින් ඇවිල්ලා මේ මෙතනින් ඇවිල්ලා එකපාරට මෙතනින් අතුරු දහන් වෙලා ආයි අතනින් මතුවේ. මම ටෙන්ට් එකක් අර ඉක්මනට ආපල්ලා කියලා. විතර පොඩි ගල උඩින් එන පොඩි වතුර පාරක්. චූටි දිය පාරක් වෙනවා මෙතන. පල්ලෙහා පේනවා මෙතනට. තව ටිකයි අපිට බහින්න තියෙන්නේ. වීඩියෝ එක බලන ඕගොල්ලෝ අලගල්ලේ නැගලා පූජා කලින් පල්ලෙහාට බහිනවා නම් මේ තැනින් ඔම් පල්ලෙහාට යන්න එපා. අපිත් ඔතනින් පල්ලෙහාට ගිහලා දැන් පාර අර හිටම ගිහලා පාර වරදුනා කියලා දැනගෙන ආයි උඩට ආවා. මෙතන පොඩි කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා. එතනින් මේ පැත්තට යන්න තියෙන්නේ. අර ඇතුණානේ. දින දෙකක චාරිකාවේ අවසානයේ. හරියම. රාමේ. සීයා බයින්න ඉක්මනට. සීයා. හරි පළක්කු. ඊයේ අලගල්ලෙන් පටන් ගත්ත හයික් එක අපි කරගෙන අන්තිමට පූජා කළේ. පූජා කලින් ඉවර කරලා මෙතනින් බෑනවා. මෙතනින් පූජා කරන ඉන්න පටන් ගන්න දෙන්නේ. ඒ හයික් එක අපේ හයික් එක මෙතනින් ඉවර වෙනවා. අපි සම්පූර්ණ පුල් කන්දම කවර් කරලා දවස් දෙකකින් සම්පූර්ණ පුල් කන්දම කවර් කරා. දැන් වෙලාව 12:59. හරියටම 12:59 වෙනකොට හයික් එක ඉවරයි. මෙතනින් බහලා ට්‍රේන් එකේ විතර යනවා. ඉතින් තාස් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ channel එකේ නම අපි Triple Y.